මම කියන වෙලාවට වැඩක් කරන්නේ. රාජපුරුෂ කොහොමද යන්නේ කරුවා? රාජතුමනි කොහේ මක බෑ වුණාද බං? රාජතුමනි බෙරේ බෙරේ අල්ල ගන්න මන් තෝගේ ඔළුවේ. දන්නවද මේ රජවාසනේ වෙලා තියෙන දේ? මක්කයි හැබැයි වෙලා තියෙන්නේ. මක්කද තොපි හිටියට වැඩක් නැහැ. මේක මට මේ අවුරුදු 5ක් උඹලා මේක කරගෙන යන්න දෙන්නේ නැහැ. දැන් කියන පජ ටිකක් දැන් ටික ටික එළි වෙලා එන්නේ. ඔබ දන්නවද මහ බිඳුන්නාන්සේගේ මහා පළඳනාව නැති වෙලා කියලා? මේ අප්පට බලන්න. බලන්න තමයි බලලා තියෙන්නේ. දැන් මේ මුළු රටේම රාජපුරුෂයෝ ආවලා ඔය පළඳනාව හොයා ගන්නවා. එහෙමයි රජු. දැන් උඹ මේ රටේ අත්තක් මුල්ලක් නැරම ඔය අඬබෙරය වතුරවල ඔය චෞරිය මෙහෙට පුදලගෙන ඉන්නවා. එහෙමයි රජතුමනි. හරි. පියහම් බලන්න එහෙනම් දැන්. අපි යවමු හොඳ අඬබෙරයක්. අපි මෙහෙම කියමු රජතුමනි. වසව්. ඔය මොන හැල්ලක්ද බං? ඕක නෙමෙයි. කියන්න ඕන පණිවිඩය කියපන්. අප මහා රාජෝත්තමයාණන් වහන්සේගේ ශ්‍රී දේවියගේ මහා සාර පළඳනාව නැති වී ඇත. මොකක්? ඒ අන්තිම පදේ ආයෙ කියහම් බලන්න. මහා සාර පළඳනාව නැති වී ඇත. නැති වී ඇත. ඉතින් ගොල්ලෝ නැති වී නැත්නම් මොකද්ද හොයන්නේ? හැබැයිටම දේවයන්. එහෙනම් අපි මෙහෙම කියමු. මහා සාර පළඳනාව නැති වී තිබේ. මේ වගේ කරක් එක්කලා ඉතින් මම ඕක හරියන්නේ නැහැ. එහෙනම් රජතුමනි අපි මෙහෙම කියලා බලමු. මහා සාර පළඳනාව නැති වී නැත. හරියන්නේ ඔබට මේ රාජකාරිය කරන්න බෑ. දැන් මට තමයි අඬබෙලි අරගෙන යන්නේ. එහෙම නෙමෙයි බොල. අපි කියමුද නැති වී නොමැත. කොහොමද ඒක? ඒක නම් සුපිරි රජතුමනි. ඒ වගේම ඔබ දන්නවනේ ඔය මහා පළඳනාව හදන්න මම කොච්චර ධනයක් වැය කරාද කියලා. නෑ රජතුමනි. ඔබ කියන්නේ මහා භාණ්ඩාගාරේ සල්ලි. අර සිරිලිය කිනුනේ. ඒකේ සල්ලි ටිකයි. ඒ විතරක් නෙමෙයි බා. IMF එකේ සල්ලි ටික කොහොමද? ඒක රජතුමනි අපි කොහොම හරි මේක හොයාගමු. අපේ බඩු සල්ලි. කාගේ බඳුරගේ? අපේ රාජෝත්තමයාණන් වහන්සේගේ. නෑ යකෝ මම ජනතාවගේ. හරි උඹ එහෙනම් මෙතන ටැග් ගහේ ඉන්නේ නැතුව ඔය පණිවිඩය මුළු රටටම දෙන්න. එහෙමයි රජ. මටත් හරි මහා සීබා මේ දවස්වල අර උඹලගේ බිතරුණාන්සේ ඕක නැතුණු ගමන් මගේ ඔළුව කනවා. මම යනවා තිරියාන් කපඩාව. එහෙනම් රජතුමනි මම රට පුරාම සැරිසරලා මේ අඬබෙරේ පතුරවන්න. එහෙම. ඔය අඬබෙරේ අරකොට මම ඔය කියපු තිරිලිය කිනු අයිමෙත් කතන්දර ඒව හැම කියනෝනේ මේයෝ. එහෙමයි රජතුමනි එහෙමයි. හරි ගමන්. අසව්. සරණේරු. අසව්.
වසව. සරලේ. අප මහා රාජෝත්තමයාණන් වහන්සේගේ විසවුන්නාන්සේගේ මහේශාක්‍ය පළඳනා වූ මහාසාර පළඳනාව නැති වී නැවත. ඒ ජීවග්‍රහයෙන් අල්ලාගෙන එම චෞර්යා ජීවග්‍රහයෙන් අල්ලාගෙන මුදලාගෙන එන තැනැත්තෙකුට ඊළඟ IMF වාරිකයෙන් ඇතෙක් පරට ඩොලර් ලබා දෙන බව මෙයින් පොරොන්දු වෙමි. වසව. සරලේ. ඉතින් ඕම් ඔය අඬදරේ රට පුරාම යනවා. ඒ අතර රාජපුරුෂයෝ ගම් නියම් ගම් පීරනවා. ඔය අතර යන්නේ අහිංසක ගැමියෙක්. ඔය දෝ ගමනක් යන ගමන් ඒ බඩේ ගාය ඇද රැලි බලින්ද කොහෙද? පඳුරකට මුවාවේ. ඒ අතරේ එතන යන රාජපුරුෂයෙක් දැකලා මේ අහිංසකයා බය වෙනවා. බය වෙලා කොරන්ට හිටියේ කොර හිටියේ වැඩේ. අතරමඟ නවත්තලා මේක දුවන. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ. අද උදේ නම් මං එළියට බහැපු වෙලාව හොඳ නැහැ වගේ. රට වටේ වණ බෙර යනවා. මේ මදිවට රාජපුරුෂයෝ කුසු ඇස්වලින් මාදිහා බලා ඉන්නවානේ. දැන් කී ගමනක් මගේ බඩපුරට ගියාද මං. බඩත් කකිය. කොහොම හරි කරලා ආපු වැඩ ටික නිමා කරගෙන මං යන්න ඕන ආපු ගෙදර. නැත්තම් මේ විගඩම් වලට මමනේ අහුවෙන්නේ. බඩත් පුරුල්ලට එනවා. රාජපුරුෂයෙක් නේ. ඔයට නැවතියන් කිව්වා. නැවතියන්. වැඩි තියා. බයි. ඒ එල්ලන්. අනිනා ඔක්කොම එළියට. තාල්මන් මොකද වෙන්නේ දුවේ? කොහොමද ඔලිම්පික් කියෝ මිනිහෙක්. බණේද ගත්තේ? මොකක්ද නාලා? මොකක්ද? ඔය කියෙන්නේ අපුරුවට. මේ මූණ බැලුවම මට කියන්න පුළුවන්. මගේ ඩයිනමෝ හොදට වැඩ. දැන් කියාවන් ගත්තේ මොකද? දාගාවි. ගත්තා. යපන්. ගත්තේ මොකද? ගත්තා. ගත්තේ මොකද්ද? ගත්තා. ඕමාරි මුගෙන් කියව ගන්න. නැත්තම් මගේ මේ පාරත් ප්‍රොමෝෂන් එකට කියලා. කියාපිය. තෝ ගත්තේ අග්‍ර මහේශිකාවගේ මහාසාර පළඳනාව. මහා විශාල පළඳනාව. ආයිසාර මරුන් කන්නේ බද මරුව බෙදලා කිසිම සාක්ෂියක් නැහැ හොදේ. මහාසාර පළඳනාව. මහාසාර පළඳනාව. හරි දැන් හොඳ කොල්ල. නැගිට. හොඳ කොල්ල. දැන් ඔබ මම මහරජා ගාවට එක්ක. එතෙන්දෙත් ওই විදියටම කියන්න ඕන. අනේ රාලහබේ මහරජා. මහරජා හරියට. කිසි ප්‍රශ්නයක් නැහැ. අද කරේදා පොයේ චිල්ලරකින් තාමසි. ඒක නිසා බය දුව යම. යන ගම දැන් මොකද්ද කියන්නේ? මොකද්ද ගත්තේ? මහා විශාල. ආයි මහාසාර පළඳනාව බුල. මහාසාර පළඳනාව. යන ගම හොඳට කටපාඩම් කරගනි. දාන්න හදිමල්.
දිහෝරාවක් විතර ගත වුණා. ඒකකින්වත් පණිවිඩයක් නෑ. කොට වැඩි දිහුණා තෙන්නේ ඒකෙදි. ඒක හොයලා දෙන්න කරදර. ඔබතුමා මෙතන විවේක සුවේ. මගේ මහා සාර වන්දනාව නැති වෙලා. ඔබතුමාට ගානක්වත් නැති හැටි. ඊබිය කලබල නොවී ඉන්න. මම අද ඉර බැහැගෙන යනකොට ඔබතුමීගේ අතටම ඔක මම ගෙනත් දෙනවා. කලබල නොවී කොහොමද රජතුමනි? මහා සාර වන්දනාව මගේ. ඒ නැතිවීම මට ඉපාඩුව. ඔබතුමාට කිසිම ගානක් නැහැ. මම මුළු රටේ මඩ පෙරේ යවලා රාජපුරුෂයෝ මේ හැම පැත්තකටම යවලා තියෙන්නේ. ඕ දැන් දෙහෝරාවක් ගත වෙලා. තවමත් නැහැනේ ওই රාජපුරුෂයා. මම එමුදින කිව්වනම් මේ වෙනකොට ඕක මට ගෙනල්ලා දැනගෙන හිටියා. ඔබතුමාට තමයි කිසිම උමනාවක් නැත්තේ මගේ ආභරණය. ඊබිය කලබල නොවී ඉන්නකෝ. wait. අවසර අපේ රාජෝත්තමයන් වහන්සේ. යාබත්. බුදුනාගේ අග්‍රමහේශිකාවගේ අගනා වටිනා මහා සාර පන්දනාව සොනාගත් ඒ චෞරයව අල්ලා ගත්තා. ඈ මේ තවුරයද? එමය මහරජතුමනි. ඔබ ඉතින් පමුණුවන්නට අවසර. කියා ඒ පළඳනාව වෙනත් ගැහණියන්ව පැලඳුවාද? ඊබිය කලබල නොවී ඉන්නකෝ. කලබල නොවී කොහොමද රජතුමනි? රාජකීය ආභරණ නම් අපට පමණයි. ඊයේ පළඳිනාව අපේ අතට අරගෙන ඉමුකෝ. මට ඕනේ ඔය එක එක ගෑනුන් පැලඳපු ආභරණ. වහාම මුගේ හිසක සදාමන රජතුමනි. කලබල වෙන්න එපා දේවි. අපි පළඳිනාව අපි අතට අරගෙන ඉමු. කියාපිය කොහෙද පළඳිනාව? ස්වාන්දාකට වන්දේ මා යනවා. මුල දෙනවා වැඩි උන්ට. පෙනේද? හරි කියාපන් බලන්න. ගත්තා රජතුමනි ගත්තා. කොහෙන් පළඳිනාව? රාජපුරුෂයෝ ගත්තා රජතුමනි. මේකද මේ පළඳිනාව ගත්තේ? නැත්ත දේවයන් වහන්සේ. මම පළඳනාව අරගෙන පැනලා දුවද්දි රාජපුරුෂයෝ දෙන්නෙක් ඇවිත් මගෙන් උදුරගෙන දිව්වා. රාජපුරුෂයා සේවරතුමනි. මේ චෞර්යය දෙදෙනා මෙතෙන්ට කැඳවලු. සේවරතුමනි. ඕන ඔය විදියට ඉතින් අන්තිමට අර ගැමිය කියනවා රාජපුරුෂයෙන් මේ පළඳනාව හොරාගත්ත කියලා. අනේ ඉතින් මහරජතුමා පණිවිඩය යවපු හින්දා අර රාජපුරුෂයා ගිහිල්ලා ඒ රාජපුරුෂෝ දෙන්න අල්ල ගන්නවා. මුන්දන්න මහාසාර පළඳනාවක් නැහැ. හැබැයි ඉතින් මහරජා ගාවට ගියාම ගත්ත කිව්වත් මරුන් කන්න වෙනවා. නොගත්ත කිව්වත් මරුන් කන්න වෙනවා. ඒ නිසා කල්පනා කරනවා මේක ගත්ත කියලා පිළිගන්න. හොඳයි අපි බලමු ඊළඟ. ඕ රජතුමනි තවත් ඒ හෝරාවක් ගත වෙලා. තවමත් නෑ මගේ පළඳනාව. මම කිව්වේ මහා එමුදින කිව්වනම් මේ වෙනකොට මට ඒක ලැබිලා. දේවිනාන්තට කිව්වනේ කීප වතාවක් මම. කලබල නොවී ඉන්න. කලබල නොවී කොහොමද රජතුමනි? ඒ මාගේ පළඳනාව. ඔබතුමියගේ උනාට ඕකට වියදම් කරේ මහා භාණ්ඩාගාරයේ. පොඩ්ඩක් ඉවතර බලන්න ඉතින්. ඕ දැන් අල්ලාගෙන යනවා ඒ පුරාජපුරුෂ. රාජපුරුෂය අවසර දෙවන්නවා. ගාපත් අර චෞර රාජපුරුෂයා මාල්ලා ගත්තා. මේකද මේ චෞරය? චෞරය දෙන්නයි මහරජතුමනි. එකෙක් මේ මොහොත වෙනත් නැවුනගල බන්දලි දේශේ. අයියෝ මගේ පළඳනාව රජතුමනි. එතකොට ඒක මේ පළඳනාවත් අරගෙනද මේ රටින් පැනලා ගිහින්
ඒක නම් මන් දන්නේ නැහැ මරජතුමනි. මේකගෙන් තමයි අහගන්න ඕනේ. කියාවිය මාගේ පහසල් පළඳනාව. ආචාර්යවරු මහතුමනි. අවසරයි දේවයන්. යකෝ මේක ඉන්නව ඔක්කොම මම හිතුවේ මම විතරයි හොරා කියලා. බලනකොට මූංග ඔක්කොම හොරුනේ. එහෙමයි නේ. දැන් කෝ මහා තාර බලන්දනා. ආකාර බලන්නාව අපි ගත්තද තුමනි? ගත්තා තමයි. මං අහන්නේ කෝ දැන් ඒක. උඹ මොන කුප්පෑයමකද ඔක දෙන්නේ? ගුප්තේම කරජ තුමනි ගුප්තේ. මම කිව්වේ උන් සමු පැවිදම තාම. මොකද්ද ඔය කුප්පෑයම? රජතුමනි අපි ගියානේ අද දහවල් කහට එකක් බොන්න පුරාංගනාවගේ ගුප්තේමට. පෙනේද මුන්ගේ තරම? අනේ දෙවියනේ පුරාංගනාවත් පළඳනවද මගේ මහසාර පළඳනාව. මේක නම් මහා පටලැවිල්ලක් දේවිය. වහාම ඔය ස්ත්‍රිය කැදවලු මෙතන. රාජපුරුෂය එසේ මහතුමනි. ඔය පුරාංගනාව වහාම මෙතන කැදවලු. අවසරයි මහතුමනි. පුරාංගනාව කැදෙව්වද? මට නම් ඒක ගැන එච්චර විශ්වාසයක් නැහැ දේවිය. මේක මේ අංගගෙන ඉඳන් මේ රට පටලවනවා වගේ මට පේනවා. තුමාලි ඉතින් කොහොමද පුරාංගනාවට මොනවා හරි කිව්වහම උඹ හිතනවා. මේ මගේ රට වැසියෝ. හරි. අපි ස්ත්‍රිය හැඳවලා මේ ගැන විමසා බලමු. එක මෙතනින්. කොම් අතර වෙන මෙතනින්. අවසර දේවයන් වහන්සේ. ඔය එන්නේ පත්ත. පුරාංගනාව කඳවාගෙන ආව දේවයන් වහන්සේ. මේ ස්ත්‍රිය ගැන ඔය කිව්වේ. කියාපේ මාගේ ආභරණය තියනද? ඔබතුමානේ පිටින්නකො. කියාපේ. ඔබ දැන් හොරකම් කරේ. එතකොට රාජපුරුෂයෝ උඹේ කුප්පෑමේ තියලගේ පළඳනාව ගැන අපි අහන්නේ. දේවිය නෑට පහදා දෙන්න. හිසකස්සා දමන රජතුමනි. නෑ දේවිය කලබල වෙන්න එපා. මේ ආභරණය මගේ. ඔබතුමාට කොහොමද ගානක් නැහැනේ. මේ දෙවියන්ාන්තයේගේ රාජකීය මහා පළඳනාව. පස්වහන් දහසකට මුදු වෙන රජතුමනි අපේ පළඳනාව කිනම් ස්ථානයකට පළඳ ආභරණයක්. ඒක මම පළඳන එකක් නෙමෙයි කොළ. මේ දෙවියන්ාන්තේ පළඳනාව. කොහොමද මේ කියන්නේ? රජතුමනි. නෑ දේවිය. දේවියගේ මහා තාර පළඳනාව ගැන මේකයි කියන්නේ. හිසකස්සා දමන රජතුමනි. දිගේ හිසකසා දාන්න කලින් වහාම පළඳනාව තියන දැන් අපිට කියන්න. පස්වහන් දහසකට මුදු වෙන රජතුමනි මේ පළඳනාව අද දවසේ මම මහයමතිතුමාට පැමිණිවේ. මේකේ මුසා පවසනවා. මහා ඇමති ගාව තිබුණා නම් ඕක මේ වෙනකොට මට ලැබිලා. හරි. දැන් මට හිතා ගන්න පුළුවන් වෙච්ච දෙයක්. මම දැනගත්තා මහයමතිය මේකේ පිටිපස්සේ ඉන්නවා කියලා. මේක මුසාවක් රජතුමනි. මේකේ හිසකස්සා දමන්න. හිසකසා දාන්න ප්‍රථම රාජපුරුෂය එසේ මහතුමනි. ඔය මහයමතිය පිටෙන්ද ගැඳවන. එසේ අවසරයි මහතුමනි. ඕන් ඔය විදියට දැන් අන්තිමට පුරාංගනාව කැදෙව්වම පුරාංගනාවගෙන් මේක මහමෙතුමාට කියා කියලා චෝදනාව මහමෙතුමාට යනවා. දෙයියනේ දැන් එක එක්කෙනාගෙන් මේක පාස් වෙනවා. රජා කොහොමත් මහමෙතුමා එක්ක විතර හිත හොඳ නැහැ නේද? රජාට කොහොම හරි වුණා මහමෙතිව කිසකසා දාන්න මහමෙතුමා.
හැබැයි දේවිය ඒකට කැමති නෑ. ඔය එකෙන් සමහරු ගන්නවනේ දැන්. ඉතින් ඔන්නෝම මේක මේ බෝල එහාට මෙහාට පාස් වෙනකොට මේක දිහා හොඳට බලන් හිටියා අපේ අග්‍ර පුරෝහිතතුමා. අපේ අර පින් පාට නුවණක්කාර වණක්කාර අග්‍ර පුරෝහිතතුමා. උන්වහන්සේ මහරජතුමාගෙන් අවසර අරගෙන හිටන් මේ චූදිතේ ඔක්කොම එක කතා කරා. හැමෝ එක්කම වෙනම කතා කරා. උන්වහන්සේ මේකට මැදිහත් වෙන තව හේතු ගණනාවක්. එකක් තමයි මෙහෙම ගිහිල්ලා අන්තිමට කරේ උන්වහන්සේට මේක පැතුලෙයිද කියලා බයකුත් තිබුණා. ඊළඟට මේ අහිංසක ජීවිත ටික ගැන බයක් තියෙනවා. ඒ වගේම මහාසාර පළඳනාව හොයාගන්නත් එපා. හොයාගන්නත් ඕන. මහයමුතුමත් සිතුමා ගියාලුවනේ බේර ගන්නත්. ඉතින් උන්වහන්සේ නෑ මොකද්ද කරපු උන්වහන්සේ ඉතින් මේ චූදිතව එක කතා කරනකොට උන්වහන්සේට තේරුණා මේ එක්කෙනෙක්වත් මේ මහාසාර පළඳනාව අරගෙන නැහැ. හැටවත් දැකලා නැහැ. පංකාදුයි ඊට පස්සේ උන්වහන්සේ ගියා ඔය කියන රාජකීය පොකුණ තියෙන රාජකීය උද්‍යාන. ගිහිල්ලා අවට හොඳට සෝදිසි කරලා පරීක්ෂා කරලා බැලුවා. බැලුවම උන්වහන්සේ යමක් තේරුණා. ඒ මොකක්ද කියලා තමයි ඊළඟට බලන්න. හොඳයි එහෙනම් බලන්න. සුමුදු ඔය කියන්නේ සුමුදු කොයි වෙලාවෙ බැලුවත් මේක නැහැ. සුමුදු අනිවාර්යයෙන් ඔක වෙලාවෙ ඉන්නේ අන්තපුරාන්තනාව දීකේන දියපොකුල දිහා බලන්න. වරද. සුමුදු කොහෙද මෙතන මක බෑවු. මං ඉතින් ඔය මේ දිය කැඩෙන නිසා ඔබ පොඩ්ඩක් මට හිතෙනවා පොඩ්ඩක් මම මහා වැදගත් රාජකාරියක් පවරනවා. කියන කායිද? ඔබ දැන් රජමාලිගාවට ගොහින් එහෙමයි. නෑවර අයින්ද කිව්වයි මොකද කිව්වේ? කියමුකෝ බලන්න. රජමාලිගාවට ගොහින් එන්ට කියපිය අගමෙහෙසියගේ නෑවරයි යකෝ දැන් කාටද එන්න කියන්නේ? අද පිසවුණා. අන්තරාව දැන් හිරමක් කරා නෙමෙයි. බගීල එන්න කියන්නේ අගබිසවර නෙමෙයි. අගබිසවගේ දෙටු 16. එහෙමයි. මේ සුමුදුවාගේ නායමත් පිස්සුවක් කියලා මං එන්ට කිව්වේ 16 මට පේන්නේ අන්තපුරංගනාවකට එන්න කියලා. අවසරයි පුරෝහිතතුමනි. මම අගමෙහිසියගේ දෙටු 16යි. නුඹ අගමෙහිසිය වැඩි හරියට කරා. වදන වැඩි හරියට කරා. හොඳයි. නුඹේ නම කියමු බලන්න. පෙලිගහගේ දර ඕගස් දෙනියලාගේ සුමුදු සමන්. අපි මේ අපූර්ව නම් පොඩ්ඩ. හොඳයි. මේකේ මම වගේම උපසෝක කරන්න ඕනේ නැහැ. ඒක වෙදෙන්න ඕනේ නැහැ. හොඳයි. මට කියමු බලන්න. ඒක මතකද මේ පොකෝල් නගරේ රූල්ස් එක? මතකයි පුරෝහිතතුමනි. ඒ වගේම දිට මතකද ආන්වර උඩ අත්තේට වැඳිනි? හොඳට මතකයි. එදා වඳුරු සංගණනේ දවසේදී ඔය වැඳිරිය දත පද්ධතියේ රැස්පත් කරේ මම. ඔබට හොඳ මතකයක්. හොඳයි. එතකොට මට කියන්න ඕන නුඹ අද දාව අගමෙහිසිය ගිය කැලියට පැමිණියේ නුඹ සමගද? එහෙමයි පුරෝහිතතුමනි. ඒ එන විට එතුමිය මහාසාර පළඳනාව පැලඳගෙන පැමිණියාද? එහෙමයි පුරෝහිතතුමනි. කලබලෙ සිටියා. එතුමිය දිය කැලියට පුකුණට බැස්සේ පළඳනාව පැලඳගෙනද? නෑ පුරෝහිතතුමනි. එතුමිය මහාසාර පළඳනාව ගලවලා මගේ අතට දුන්න පරිස්සමට තියාගන්න කියලා. පරිස්සම් අපූර්ව පරිස්සම් කරමු. බට බඳවයි දෙනවා පරිස්සම්. හොඳයි.
ඊට පස්සේ මොකද? අග බෙහෙසිය දිය කෙලියට ගියාම කොකුණ ඉඳනකන් ඉතින් ස්නානය කරනවා නෝ. මං ඉතින් මෙන්න මේ ගහ යටින් වන්දනාවක් තියාගෙන මහන්සියටම ටිකක් වාඩි වෙනවා. ඊට පස්සේ වෙච්ච දේවල් මොනවද? ඔබට මතකද? ඊට පස්සේ වෙච්ච දේ ගැන මට පුරුදුතුමනි නිශ්චයක් නැහැ නේද? මොකද මුකුත් මතක නැද්ද? අන්තිමට උනේ මොකක්ද ඊට පස්සේ? මුකුත්ම මතකයක් නැද්ද? මොකද මතක කොතනද? අග බෙහෙසියගේ මහ විලාපේ ඊටසේ ඇහැරුණා මට. හැරුණා. එහෙම පුරුදුතුමනි. ඒක නින්ද ගියේ. හොඳයි. ඇහැරිලා බලද්දි නුඹේ අතේ මහාසාර පරදාව තිබ්බා. පරිස්සමට තියාගන්න තිබුණු මහා සාර පළඳනාව මගේ අතේ තිබුණ නෑ පුරෝහිතතුමනි. මා අතේ තිබුණ නෑ පුරෝහිතතුමනි. නාලා හිටි. ඔබට දැන් යන්න පුළුවන්. අවසරයි පුරෝහිතතුමනි. අවශ්‍යකට බලන්න. ඕ මලේදී ওই විදියට 16 ගැනලා ප්‍රශ්න කරද්දී පුරෝහිතතුමා තාම හොඳින් තේරුම් ගන්න මෙතන වෙලා තියෙන්නේ. උන්වහන්සේ මේකට හොඳ උපායක් කල්පනා කළා. ඉතින් උන්නේ මොකද කරේ? උන්නේ රජමාලිගාවෙන් අනිකුත් සියලුම දාසියන් මේ ස්ථානයට කැඳෙව්වා. ඉතින් කැඳවලා හිටන් මහාසාර පළඳනාවට හැම අතින්ම සමාන ව්‍යාජ පළඳනා මේ හැම 16කටම දුන්නා පළදාන්න. මේ ඊට පස්සේ මොකද? ඊට පස්සේ ඒ පළඳා පැනදගෙන අර වැඳිරියින්ද ගහ වටේ එහෙට මෙහෙට ජානුවට යන්න කියලා උන්වහන්සේ කිව්වා. ඊට පස්සේ අර වැඳිරිය මොකද කරේ? ඊට පස්සේ ඉතින් ඔයාලට මම ඔබටම දන්නවද? ස්ත්‍රී වර්ගයා නරයින් වුණත් තිරසරින් වුණත් අබරණවට ලොල් බව ඒක නම් හැබැයි මේ වැඳිරියක් කල්පනා කළා. අයි මටත් තියනවා පළඳනවා. ඇයි මම ඒක පළඳින්නේ නැත්තේ? වැඳිරියා එදා දහවල් හොරකම් කරපු පළඳනාව ටග්ගාල අරගෙන ඡනෙන් අරගෙන පැනදගත්තා. පැනදගෙන වහු උජාරුවට ඩයි අත්ෙන් අත්තට පරින්ට ගත්තා. ඒ වදිලට මේ වැඳිරිය ටිකක් වෙලා හැම පැන ඉඳලා බිමටත් පැනලා හෙට මෙහෙට පැන. මේ පණිද්දී ඒ පුරුෂයෝ පැනලා හරියට කොට පාර මොලයක් මැදියේ මට එරුම් ගන්න. ආජුරුස අල්ලගත්තා. ඉතින් ඕම අපේ අග්‍රපුරෝහිතතුමාගේ නුවණක්කාරකම හින්දා මහා සාර පළඳනාව ඒ විතරක් ජීවිත ගණනාවකුත් තේරුණා. ඒකනේ IMF ණය වාරිකේ හතරවෙනි වාරිකේ ඒකත් තේරුණා. එහෙනම් ඉතින් ඕම ওই විදියට නූතන මාසාර නාටකය අපි අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්. සලාම් අලයිකුම්.